දිට්වා සුලි කුණාටුව සහයින් පසු ඇතිවෙච්ච තත්ත්වය. ඒ කියන්නේ අධික වර්ෂාව, ගම් වතුර, නායෑම් වැනි තත්ත්ව ස්වභාවික ආපදා තත්ත්වය යටතේ අපේ රටේ විවිධ ක්ෂේත්‍ර විවිධ මට්ටමින් අපහසුතාවයට පත් වුණා, කඩා වැටුණා, తాවකාලිකව කඩා වැටුණා සහ සම්පූර්ණ වශයෙන් කඩා වැටිච්ච අවස්ථා තියෙනවා. මේ අතරින් එකක් තමයි කෘෂිකර්ම ක්ෂේත්‍රය. නමුත් ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට මේ ස්වභාවික ආපදා තත්ත්වය යටතේ සිදු හානිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් කතිකාවක් ඇති උනේ නැහැ කියන මතය මම හිතන්නේ සමාජගත වෙලා තියෙනවා. මොකද ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. රටේ ඉඩම් වලින් සම්පූර්ණ ඉඩම් වලින් 3න් 1ක් පමණ වගාව යටතේ තියෙන. ඒ වගේම රටේ සොම බලකායින් 26ක් පමණ කෘෂිකර්මය යටතේ තියෙන. ඒතර මෙවැනි ක්ෂේත්‍රයක සිදුවෙච්ච හානිය සම්බන්ධයෙන් ඉතා ගැඹුරු සාකච්ඡාවක් අවශ්‍යයි. එනිසා අපි කල්පනා කරා ඒ සම්බන්ධයෙන් යම්කිසි කතිකාවක් ඇති කරන්න. විශේෂයෙන්ම කෘෂිකර්මය ගැන කතා කරනකොට වීවගාවට නිතැතින්ම ප්‍රමුඛතාවය හිමි වෙනවා. මොකද අපේ රටේ වීවගා ක්ෂේත්‍රයේ නියලිච්ච ගොවි පවුල් ලක්ෂ 21ක් ඉන්නවා. ඒ වගේම හෙක්ටයාර් දසලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වීවගාව යටතේ තිබෙනවා. ඒ වගේම මේ දිත්වා සුලි කුණාටුව සහ ගම් වතුර තත්ත්වය ඇති වෙනකොට අපේ රටේ මහා කන්නේ ආරම්භ කරලා තිබුණේ ගොවින්ට. ඒතර මේ මහා කන්නයට සිදුවෙච්ච හානිය සම්බන්ධයෙන් කතිකාවක් අවශ්‍යයි. අපි දන්නවා මහා කන්නේ කියලා කියන්නේ රටේ සහල් අවශ්‍යතාවයෙන් 65% නිෂ්පාදනය කරන කන්නය. අපිට සාමාන්‍යයෙන් වාර්ෂිකව රටට අවශ්‍ය වෙනවා සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.5ක්. ඉන් 65% නිෂ්පාදනය කරන කන්නේ තමයි මහා කන්නේ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මහා කන්නේක වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 8ක් පමණ තිබෙනවා. ඒක පසුගිය අවුරුද්ද ගත්තත් ඒ කියන්නේ 2024 25 මහා කන්නේ ගත්තත් අපි වගා කරලා තියෙන්නේ හෙක්ටයාර් ලක්ෂ 8යි. ඊට පෙර මහා කන්නේ ඒ කියන්නේ 2023 24 මහා කන්නේ ගත්තත් අපි වගා කරලා තියෙන්නේ හෙක්ටයාර් ලක්ෂ 8යි. නමුත් මෙවර විශේෂත්වයක් තිබෙනවා. මෙවර රජයේ සැලසුමක් තිබුණා, ඉලක්කයක් තිබුණා. එම ප්‍රමාණය ඉක්මවා ගොස් ඒ කියන්නේ හෙක්ටයාර් 8,69,000ක ඉලක්කයක් තිබුණා. එවැනි ඉලක්කයකට ගමන් කරමින් තිබෙනකොට තමයි මෙම ආපදා තත්ත්වය ඇති වුණේ. අපි සාමාන්‍යයෙන් මහා කන්නයකදී නිෂ්පාදනය කරනවා මෙට්‍රික් ටොන් ලක්ෂ 26ක් විතර. පසුගිය අවුරුදු 5 සාමාන්‍ය සලකනකොට 2022 වර්ෂයක් සැලකෙනවා. 2022 වර්ෂය කියලා කියන්නේ අර පොහොර තහනමට වහාම පසු වර්ෂය. එම වර්ෂයේදී මහා කන්නය මෙන්ම යල කන්නයත් විශාල වශයෙන් කඩාගෙන වැටුණා. එනිසා එම දත්තය ඉවත් කළා. ඒ කියන්නේ 2022 වර්ෂයේ මහා කන්නය නිෂ්පාදනය ඉවත් කළා. අවුරුදු 5ක් සැලකුවොත් එහෙම අපි සාමාන්‍යයෙන් වර්ෂයකට මහා කන්නයකදී මෙට්‍රික් ටොන් 28 ලක්ෂය ඉක්මවලා නිෂ්පාදනය කරනවා. එය 2021 කියන මහා කන්නය සැලකුවොත් එහෙම අපිට බලන්න පුළුවන් 30 ලක්ෂ 61,000ක් නිෂ්පාදනය කළා තියෙනවා. ඊට පෙර කන්නය ඒ කියන්නේ 2019 20 මහා කන්නය සැලකුවට පස්සේ මෙට්‍රික් ටොන් 31 ලක්ෂ 96,000ක් නිෂ්පාදනය කළා තියෙනවා. යම් කිසි අඩුවීමක් පසුගිය වසරවල තිබුණා. නමුත් විශාල වශයෙන්ම නිෂ්පාදනය කරන ප්‍රමුඛ කන්නය තමයි මේ මහා කන්නය කියලා කියන්නේ. ඒ මහා කන්නයට තමයි මේ බලපෑම ඇති වුණේ සහ මෑත කාලයේ ස්වභාවික අනතුරකින් සිදුවෙච්ච විශාලතම හානිය. මොකද අපිට ගම් වතුර නිතර හමු වෙන එකක්. රටේ විවිධ ප්‍රදේශ මේ ගම් වතුර වලට යටත් වුණා. ඒ වගේම නියඟ තත්ත්ව අපි අද්දුටුව පහුගිය කාලේ. නමුත් මේ සියල්ල ඉක්මවා ගිහිල්ලා සිදුවෙච්ච විශාලම හානිය තමයි මේ දිට්වා සුලි කුණාටුව සහ මහවැසි ගම් වතුර තත්ත්වයට ඇති වුණේ. මෙම හානිය අපි සලකා බලනකොට අපි පේන ලංකාවේ දිස්ත්‍රික් 25ම වීවගා කරාට. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කය, යාපනීය දිස්ත්‍රික්කය ඇතුළුව සියලුම දිස්ත්‍රික්වල වී වගා කරාට
ඇත්ත වශයෙන්ම පහුගිය මහකන්නේ කියන්නේ 2024 25 මහකන්නේ දත්ත සැලකුවට පස්සේ රටේ සමස්ත නිෂ්පාදනයට 73%ක දායකත්වයක් සපයන්නේ දිස්ත්‍රික්ක 8කින්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ වශයෙන් 16%ක දායකත්වයක් සපයනවා. ඊට පස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 12%ක්, ඊට පස්සේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ 12%ක්, ඊට පස්සේ අම්පාර දිස්ත්‍රික්කයේ 10%ක්. මේ ආදි වශයෙන් මඩකලපුව දිස්ත්‍රික්කය, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය සහ මොණරාගල දිස්ත්‍රික්කය මේ සියල්ල 5% ඉක්මවල දායකත්වයක් සපයන දිස්ත්‍රික්ක. මේ සියල්ලම අපි දැක්ක යම්කිසි මට්ටමකින් මේ ගම්වතුර හානියට ලක් වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හානිය සාපේක්ෂව අඩුයි සහ මොණරාගල දිස්ත්‍රික්කයේ සිදුවෙච්ච හානිය සාපේක්ෂව අඩුයි. නමුත් ඉතිරි දිස්ත්‍රික්ක 6ටම විශාල වශයෙන් හානි සිදු වුණා. ඊට අමතරව රටේ නිෂ්පාදනයට විශාල වශයෙන් දායකත්වයේ සපයන දිස්ත්‍රික්ක අතරට බදුල්ල දිස්ත්‍රික්කය, වවුනියා දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය, මන්නාරම් දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්කත් අයිති වෙනවා. මේ දිස්ත්‍රික්කත් විශාල වශයෙන් හානියට ලක් වුණා. ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ හානිය කෙතරම් විශාලද කියලා. ඒ වගේම අපි දැක්කා රජයේ නිල දත්ත මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙනවා. සාමාන්‍යයෙන් මහකන්නයක් ආරම්භ කරන්නේ ඔක්තෝබර් මාසේ මුල් සතියේ සහය දෙසැම්බර් මාසේ අවසාන සතියේ සාමාන්‍යයෙන් වී වගා කරලා නැත්නම් වී වපුරල හෝ පැලසිටු වලින් නිමා වෙනවා. මේ ගම්වතුර තත්ත්වය ඇති වෙනකොට අර මම කියපු ඉලක්කයෙන් රජයේ දත්තවලට අනුව හෙක්ටයා 6,20,000ක් පමණ වගා කරලා තිබුණා. එයින් ගම්වතුරට රුජුව භාජනය වෙච්ච හානියට ලක් වෙච්ච හෙක්ටයාර් ප්‍රමාණය හෙක්ටයා 1,06,000ක් පමණ වන බව තමයි රජයේ දත්වල දැක්වෙන්නේ. මේක අපි ගත්තොත් එහෙම අක්කර වලින් අක්කර 2,60,000ක් පමණ මෙම ගම්වතුර හානියට ලක් වුණා. හැබැයි රජය දක්වා සිටින පරිදි රජයේ දත්තවලට අනුව නිල ප්‍රකාශවලට අනුව මේන් 90%ක්ම නැවත වගා කරන්න පුළුවන් මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ අක්කර වලින් ගත්තොත් එහෙම මේ හානියට ලක් වෙච්ච අක්කර වලින් අක්කර 2,36,000ක් පමණ නැවත වගා කරන්න පුළුවන් කියලා රජය අනුමාන කරනවා. නමුත් මේ සංඛ්‍යාලේඛන කෙසේ වෙතත් මේ සියල්ල නැවත යථා තත්ත්වයට පත් කරන්න බැහැ කියන එක තමයි අපිට තියෙන අවබෝධය. මොකද අපි දිස්ත්‍රික්ක පුරාම මේ හානියට ලක් වෙච්ච දිස්ත්‍රික්ක පුරාම සංචාරය කළ ලැබුණු දත්ත ගොවින් එක්ක සාකච්ඡා කළ ලැබිච්ච දත්ත අනුව මෙය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි තියෙන්නේ. හේතුව මම එක උදාහරණයක් කියන්නම්. සමහර දිස්ත්‍රික්ක තිබෙනවා එම දිස්ත්‍රික්වල විශාල විල්‍ය අයවල් තියෙනවා. මේ විල්‍ය අයවල් වල කුඹුරු යායවල් වලට නැහැ මේ වන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න ක්‍රමවේදයක්. ඒ කියන්නේ උදාහරණයක් වන අලින් එනම නම් ওই වන අලින්ගෙන් කුඹුර ආරක්ෂා කරගන්න මෙම කුඹුරු යාවල් වටා ඉදි කරපු විදුලි වැටවල් නැහැ. එනිසා කරන්නේ මේ කුඹුරයාය වටා තිබෙන විශාල ගස්වල පැල් හදලා මේ ගොවීන් සමූහ වශයෙන් කණ්ඩායම් වශයෙන් පැල් රැකලා තමයි කුඹුර රැකගන්නේ. නමුත් මෙවර ඇති වෙච්ච තත්ත්වය තමයි මේ වගාවලට මාසයක් විතර වුණාට පස්සේ හානියට ලක් වුණාම ඒ යායේ අක්කර 50ක් තියෙන යායක් කියලා සැලකමු. ඒ අක්කර 50ක් තියෙන යායේ අක්කර 20ක් විතර හානියට ලක් වුණාට පස්සේ ඒ අක්කර 20 ගොවීන් නැවත වගාව ආරම්භ කරන්නේ නැහැ. මොකද ඒ කුඩා කණ්ඩායමට බෑ අර සමූහය වශයෙන් නැවත තවත් මාසයක් පැල් රකින්න. මෙන්න මේ වගේ කාරණා හන්දා ගොවීන් අතහැරලා තිබෙනවා. මෙම හානියෙන් පස්සේ නැවත වගාව මේ කන්නේ සිදු නොකරන්න උන් තීරණය කළා තියෙනවා. මේක තමයි සාමාන්‍ය හානිය මේ මහකන්නයට සිදුවෙච්ච. දැන් අපි මේ හානිවෙච්ච කුඹුරු නැවත යථා තත්ත්වයට පත් කරන නැත්නම් නැවත වගා කිරීමේදී අපිට මුහුණ පාන්න සිදුවෙන අභියෝග ගැන යම්කිසි කතිකාවක් තියෙන්න ඕන. මොකද ගම්වතුර ඇති වෙනකොට අවම වශයෙන් හෙක්ටයා 2,50,000ක් පමණ වගා කරන්න සැලසුම් කරලා තිබුණට වගා කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ අක්කර වලින් ගත්තොත් එහෙම අක්කර 6,17,500ක් අවම වශයෙන්
වගාවට සූදානම් කරලා තිබුණා, වගා කරේ නැහැ. එම කුඹුරු වලින් යම් කිසි ප්‍රමාණයකුත් හානියට ලක් වුණා. ඒ හානි වෙච්ච කුඹුරු ප්‍රමාණය මේ සංඛ්‍යා ලේඛනවල නැහැ. ඒ වගේම දැන් නැවත වගා කරන්න වෙලා තියෙනවා, කරන්න පුළුවන් කියලා සලකනම තවත් අක්කර 2,36,000ක්. ඒතර මේ දෙකේ එකතුව ගත්තට පස්සේ අක්කර වලින් ගත්තොත් අක්කර 8,50,000ක්වත් මේ හානියෙන් පස්සේ වගා කළ යුතු මට්ටමක තිබෙනවා. ඒක පහසු ඉලක්කයක් නෙමෙයි. අක්කර 8,50,000ක් වගා කරන එක සති 3ක් සති 4ක් වගේ කාලෙක වගා කරන එක ඉතාම අපහසු කාර්යයක් විදිහට තමයි සලකන්න වෙන්නේ. මොකද මේ දෙසැම්බර් මාසයේ අවසාන වෙන්න කලින් මේ සියල්ල වගා කටයුතු නිම කරන්න ඕන. වී වපුරල හෝ පැලසිටවල නිම කරන්න ඕන. එහෙම නැත්නම් වෙන්නේ ලබන වසරේ මාර්තු මාසයේ මුල අන්තර් මෝසම් වර්ෂාව ලැබෙනකොට මේ ගොයම් පූදින ගොයම් නම්, කිරිවදින ගොයම් නම්, නැත්නම් පැසුණු අස්වැන්න තිබිච්ච ගොයම් නම් නැවතත් හානියට ලක් වෙනවා. එතකොට වෙන්නේ කන්නේ ආරම්භයේදී තමන්ගේ ගොයම හානියට ලක් වෙලා සහ කන්නේ අවසානයේ තමන්ගේ ගොයම හානියට ලක් වෙලා ගොවින් ඉතාම අපහසුතාවයකට පත් වෙනවා. එනිසා අපිට සලකන්න වෙනවා මොනවද තියෙන අභියෝග කියලා මේ ඉක්මනින් වගාව ආරම්භ කරන්න. අපි පහුගිය මහකන්නේ දත්ත අරගෙන බැලුවට පස්සේ අපිට පේනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගාව සඳහා කුඹුරු වලින් 86%ක් කුඹුරු වගා කරලා තියෙන්නේ වාරි ජලය යටතේ. ඒක අම්පාර දිස්ත්‍රික්කයට යනකොට පහුගිය මහකන්නේ කුඹුරු වලින් 82%ක් වගා කරලා තියෙන්නේ වාරි ජලය යටතේ. පොළොන්නරුවේ 96%ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 97%ක් දක්වා ඉහළ ප්‍රතිශතයක් වගා කරලා තියෙන්නේ වාරි ජලයෙන්. ඒ වගේම අපි සමස්තයක් විදිහට ගත්තට පස්සේ පහුගිය කන්නේ කුඹුරු වලින් 72%ක් වගා කරලා තියෙන වාරි ජලය යටතේ. ඒක ඊට ඉස්සෙල්ලා කන්නේ. ඒ කියන්නේ 2023-24 මහා කන්න සැලකුවත් කුඹුරු වලින් 72%ක් වගා කරලා තියෙන වාරි ජලය යටතේ. නමුත් අපි දන්නවා මේ දැවැන්ත හානියත් එක්ක අපේ වාරි මාර්ග පද්ධතියට සිදුවෙච්ච හානිය. වාසනාවකට අපේ විශාල ජලාශ, මහා පරිමාණ වැව් හෝ ජලාශ වලට හානි සිදුුන්නේ නැහැ. නමුත් කුඩා සහ මධ්‍ය පරිමාණ වැව් වලට, අමුණු වලට සහ වාරි මාර්ග වලට විශාල වශයෙන් හානි සිදු වුණා. රජයේ දල ඇස්තමේන්තු වලට අනුව කුඩා පරිමාණ වැව් නැවත ප්‍රතිසංස්කරණය කරන්න රුපියල් බිලියන 4.8ක්, ඒ කියන්නේ මිලියන් 4,800ක ඇස්තමේන්තුවක් තිබෙනවා. අමුණු ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 900ක ඇස්තමේන්තුවක් තිබෙනවා. කුඩා පරිමාණ වාරි පද්ධතිය ඇලමාර්ග යථා තත්ත්වයට පත් කරන්න රුපියල් බිලියන 8.3ක්, මිලියන 8,300ක ඇස්තමේන්තුවක් තිබෙනවා. මේ තරම් විශාල හානියක් වෙච්ච පද්ධතියක් නැවත ක්ෂණිකව යථා තත්ත්වයට පත් කරන්න බෑ. පත් කළා මේ ඉතිරි සති 3-4 ඇතුළත සම්පූර්ණයෙන්ම වගාව සඳහා ඒ ජලය භාවිතා කරන්න පුළුවන්ද කියන අභියෝගය ප්‍රධාන වශයෙන් අපිට තිබෙනවා. ඊළඟට අපිට සලකන්න වෙනවා මේ කුඹුරු වල තත්ත්වය මොකක්ද කියලා. හානි වෙච්ච කුඹුරු වල දැන් මේ ගම් වතුර හානියක ප්‍රධාන ආකාර කීපයක් තිබෙනවා. එකක් තමයි ගොයම, නැත්නම් පැල ගොයම. මේ අවස්ථාවේ තිබිච්ච පැල ගොයමක් පත්‍ර මත රොන්මඩ තැන්පත් වෙනවා. ඒක යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. මොකද ඊළඟට ලැබෙන මේ මහකන්නේ වර්ෂාව ඊසාන්තික මෝසම ඇති වෙලා තියෙන්නේ. ඒ මෝසමත් එක්ක ලැබෙන වර්ෂාවත් එක්ක මේ පත්‍ර සේදී යනවා. ඒ නිසා එහි හානිය අඩුයි. හැබැයි තවත් සමහර තැන් තියෙනවා සම්පූර්ණ වගාව ගොයම් ගස් විතරක් නෙමෙයි, යටින් තියෙන පස් ස්තර පවා සම්පූර්ණ කාදනයට ලක් වෙච්ච විශාල කුඹුරු ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම නියරවල් එක්ක ඇලමාර්ග සම්පූර්ණම හානියට පත්වෙච්ච විශාල කුඹුරු ප්‍රමාණයක් තිබෙනවා. ඊටත් අමතරව වැලි සහ පස් ස්තර සමහර තැන්වල අඩි ගණන් උසට මේ ස්තර තැන්පත් වෙලා තියෙනවා. මෙවැනි විශාල හානියට ලක් වෙච්ච කුඹුරු යථා තත්ත්වයට පත් කරන්න බැහැ සමහර කුඹුරු, සහ සමහර කුඹුරු යථා තත්ත්වයට පත් කරන්න මේ කන්නේ බැහැ. සමහර වෙලාවට ඊළඟ කන්නේත් බැරි මට්ටමකටම හානියට ලක් වෙච්ච කුඹුරු තියෙනවා. ඒ නිසා මේ සියල්ල නැවත යථා තත්ත්වයට පත් කරන්න බැහැ. හැකි සියල්ල යථා තත්ත්වයට පත් කරන සැලසුමකට යනවා හැරෙන්න සියල්ල යථා තත්ත්වයට පත් කරන්න යන එක මේ වෙලාවේ ප්‍රායෝගික නැහැ.
අනිත් අපිට තියෙන අභියෝගයක් තමයි බිත්තර වී සපයා ගැනීම. දැන් මේ මොහොතේ අපිට අවශ්‍ය වෙන්නේ කෙටි කාලීන බිත්තර වී. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දින 90කින් පමණ අස්වැන්න ගන්න පුළුවන් කෙටි කාලීන වී වලට යන්න වෙනවා අපිට. මොකද නැවත අර මම මුලින් සඳහන් කර මාර්තු මාසයේ මුල් සතිය වෙනකොට ලැබෙන වර්ෂාවට හානි නොවන්න ඊට කලින් අස්වැන්න නෙලා ගන්න පුළුවන් වී ප්‍රභේද වගා කරන්න ඕන. නමුත් අපිට මේ මොහොත වෙනකොට අක්කර 8,50,000ක් වගා කරන්න ප්‍රමාණවත් බිත්තර වී තිබෙනවා. දැන් ගොවින් බිත්තර වී සපයා ගන්න ආකාර කීපයක් තිබෙනවා. එකක් තමයි තමන්ගේම වගාවෙන් ඊට කලින් තිබිච්ච වගාවෙන් බිත්තර වී සොයා ගන්න එක. එහෙම නැත්නම් යාබදව තියෙන හොඳ වගාවලින් බිත්තර වී සපයා ගන්න එක. එහෙම නැත්නම් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න එක. එහෙම නැත්නම් රජයෙන් යම් කිසි ප්‍රමාණයක් ගන්න එක. මේ ආකාර සියල්ලම ගත්තට පස්සේ කෙටි කාලීන බිත්තර වී කෙටි කාලයක් ඇතුළත සොයා ගැනීමේ බරපතල අභියෝගයක් මේ මොහොතේ තිබෙනවා. මොකද කන්නේට සැලසුම් කළ තිබිච්ච බිත්තර වී වලින් 70%ක් 75ක් පමණ භාවිතා කරලා තිබුණේ ගම් වතුර හානිය එනකොට. ඒතොර නැවත අපිට එපමණ ප්‍රමාණයක් හොයා ගැනීම බරපතල ගැටලුවක්. මේ බිත්තර වී ගැටලුවටත් යම් කිසි ආකාරයක මුහුණ දීමක් කරන්න වෙනවා. අපි සම්පූර්ණ කන්නේ යථා තත්ත්වයට පත් කරනවා. ඊළඟ අභියෝගයක් අපිට තිබෙනවා පොහොර සම්බන්ධයෙන්. මොකද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ ගම් වතුර ඇතිවීමට වහාම පෙර මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරා මහකන්නේ ගොවීන්ගෙන් ගොවීන් 6,51,079ක් පොහොර සහනාධාරයේ මුල් වාරිකය, ඒ කියන්නේ හෙක්ටාරයක් සඳහා රුපියල් 15,000 බැගින් ලබාගෙන තිබෙනවා කියලා. හෙක්ටාරයක් සඳහා රුපියල් 15,000ක මූලික වාර්කය ලබාගෙන තිබෙනවා කියලා. මේ අනුව ගම් වතුර ඇතිවීමට ප්‍රථම රුපියල් බිලියන 6.49ක මුදලක් රජය වියදම් කරලා තියෙනවා පොහොර සහනාධාරයේ විදියට. දැන් මේ කුඹුරු ජලයෙන් යට වුණාට පස්සේ ගොවීන් පොහොර භාවිතා කළා නම් තියෙන්නේ ඒ පොහොර වාරිකය නැත්නම් සහනාධාරය මං හිතන්නේ සෑහෙන ප්‍රතිශතයක් අපත යනවා. නිසා මෙය අනපේක්ෂිත තත්ත්වයක්. එනිසා ඒ අනපේක්ෂිත තත්ත්වයට රජයක් විදියට මුහුණ දිය යුතුයි මා විශ්වාස කරනවා. එලෙස හානියට ලක්වෙච්ච කුඹුරුවල ගොවීන්ට ලබා දී තිබුණු ඒ ප්‍රථම වාරිකය නොසලකා හැරලා නැවත අතිරේක වාරිකයක් මේ ගොවීන් සඳහා ලබා දිය යුතුයි කියලා. ඒ වගේම වාර්ක ලබා දුන්නත් සහනාධාරය ලබා දුන්නත් වෙළඳ පොලේ ප්‍රමාණවත් තරම් පොහොර තිබිය යුතුයි මේ කන්නේ සාර්ථක කරගන්න. එයත් සලකා බැලිය යුතු කාරණයක්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යූරියා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන පෝෂකය පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්මවලා මේ මොහොතේ තිබිය යුතුයි අපි සතුව. එසේ නොමැතිනම් මේ කන්නේ යථා තත්ත්වයට පත් කරගන්න බැරි තත්ත්වයක් තමයි අපිට තියෙන්නේ. මේ සියල්ලට අමතරව සලකා බැලිය යුතු කාරණයක් තමයි ගොවි පවුල්වල තත්ත්වය. මොකද අපි කතා කරන්නේ අස්වැන්නේ හානිය ගැන පමණයි. නමුත් මෙතන ඉන්නවා වෘත්තීය වශයෙන්ම වී වගාවේ නියැලෙන ගොවීන්. උන්ගේ එකම ආදායම් මාර්ගය. ඒ විතරක් නෙමෙයි කුඹුර හානි වුණාට මෙතන ඉන්නවා ගොවින් විශාල ප්‍රමාණයක් කුඹුරට එහාට ගිහිල්ලා විශාල හානි සිදු වෙච්ච. නිවසට, බඩු බාහිර වලට, වාහන වලට, ට්‍රැක්ටර් වලට සහ මේ සියල්ලටම වී ගබඩා වලට, සහල් ගබඩා වලට මේ සියල්ලටම හානි වෙච්ච සම්පූර්ණ ජීවිතය කඩා වැටිච්ච ගොවි පවුල් විශාල සංඛ්‍යාවක් මේ අතර ඉන්නවා. ඔවුන් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නමුත් ඒ සම්බන්ධයෙන් අපේ විශාල කතිකාවක් නැහැ මේ මොහොතේ. මේ මොහොතේ කතිකාව තියෙන්නේ නැවත මහකන්නේ යථා තත්ත්වයට පත් කිරීම ගැන පමණයි. මම විශ්වාස කරනවා ගොවි පවුල් නැවත යථා තත්ත්වයට පත් කිරීමකින් තොරව, නගා සිටුවකින් තොරව මේ මහකන්නය ගැන කතා කිරීම නිෂ්ඵලයි කියලා. ඊළඟට වැදගත්ම කතිකාව තමයි වගා හානි සඳහා වන්දි ලබා දෙන ක්‍රමවේදය.
මේක ඇත්තටම යල් පැනගිය ක්‍රමවේදයක් තමයි අපේ රටේ තියෙන්නේ. වගා හානි සඳහා වන්දි ලබා දීම, ගණනය කිරීම, ඇස්තමේ ඉතුරු කිරීම මේ සියල්ලම. නමුත් මේ අවස්ථාවේ අපිට බෑ මේ කාලය ගන්න මේ වගා හානි නිවැරදි ආකාරයට ගණනය කරමින් ඉඳලා. මොකද අපි දන්නවා පහුගිය කාලෙ වෙන්නේ මේ කන්නේ හානියට සමහර වෙලාවට වන්දි ලැබෙන්නේ ලබන කන්නේදී. ඒක වෙන්න දෙන්න බෑ මේ මොහොතේ. නිසා කඩිනම් ක්‍රමවේදයකට යා යුතුම වෙනවා. ඒ වගේම වගා හානි ගණනය කිරීමේදී භාවිතා කරන ක්‍රමවේදයේ වගේම ඒ ගෙවන මුදල සම්බන්ධන කතිකාවක් තිබිය යුතුයි මෙම. මොකද මේක අනපේක්ෂිත තත්ත්වයක්. සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත තත්ත්වයක්. මුලදී අපිට තිබුණේ හෙක්ටාරයක් සඳහා පූර්ණ වන්දියක් විදියට, පූර්ණ හානියක් විදියට රුපියල් ලක්ෂයක්. නමුත් මෙවර එය වැඩි කරලා තියෙනවා රුපියල් 1,50,000 දක්වා එය අගය කළ යුතු තත්ත්වයක් විදිහට මම දකිනවා. නමුත් මේ ප්‍රමාණවත්ද සමහර වගා සම්බන්ධයෙන් මෙතෙන්දි සලකන්න ඕන පූර්ණ හානිය නෙමෙයි මම විශ්වාස කරන විදිහට නැවත යථා තත්ත්වයට පත් කරන්න තියෙන හැකියාව. සමහර කුඹුරු සම්පූර්ණයෙන්ම කාදනයට ලක් වෙලා තිබෙනවා නම්, සමහර කුඹුරු වල විශාල වශයෙන් වැලි හෝ පස්තට්ටු තැන්පත් වී තිබෙනවා නම් ඒවා මේ කියන මුදලින් යථා තත්ත්වයට පත් කරන්න බෑ. එවැනි කුඹුරුස් කියන විශේෂයෙන් සලකලා හානිය ප්‍රදානය කරන්න ඕන, වන්දිය ප්‍රදානය කරන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. සහ තවත් ප්‍රධාන දුර්වලතාවයක් තිබෙනවා, සමහර කාරණා පැහැදිලි නෑ. උදාහරණයක් වගාව ආරම්භ කරපු දිනය මේ සම්බන්ධයෙන් තියෙන ආයුධම්පතේ තිබෙනවා වගාව ආරම්භ කරපු දිනය සඳහන් කරන්න. ඒ දිනේ විදිහට සලකන්නේ වී වපුරපු දිනය හෝ පැල සිටවපු දිනය. නමුත් ඇත්ත වශයෙන්ම අපි දන්නවා විශාල වශයෙන් අපි ගොවීන්ට කියනවා වඩා හොඳ අස්වැන්නක් ලබා ගන්න සඳහා තවාන් භාවිතා කරලා, පැරිෂුට් ක්‍රමය හෝ වෙන ක්‍රමයකින් හෝ තවාන් භාවිතා කරලා ඒ පැල භාවිතා කරන්න කියලා. දැන් මේ මොහොත වෙනකොට, මේ හානිය ඇති වෙනකොට විශාල ගොවීන් ප්‍රමාණයක් තවන් දාලා තිබුණේ. මේ තවන් විනාශ වුණා. හැබැයි තවන් විනාශ වීම ගණනයට ලක් වෙන්නේ නැහැ මේ ක්‍රමවේදයේදී. මොකද ඒව සලකන්නේ වගාව ආරම්භ කිරීමට ප්‍රථම කියලා. මා විශ්වාස කරනවා එවැනි තත්ත්ව පවා සලකලා වන්දි ලබා දෙන ක්‍රමවේදයකට අපි ගමන් කළ යුතුයි කියලා මේ අවස්ථාවේ. මේ සියල්ල සලකනකොට අපිට පේනවා කුමන ආකාරයකින් හෝ කවුරුන් කෙලෙස පැවසුවත් මේ මහකන්‍ය සාමාන්‍ය මහකන්‍යයක් බවට පත් කිරීම ඉතාම අභියෝගාත්මක කාරණයක්. එනිසා මෙම අවස්ථාවේ අපිට බලාපොරොත්තු වෙන්න බැහැ සාමාන්‍ය මහකන්නයක ලැබෙන අස්වැන්නේ ඒ ආකාරයෙන්. එනිසා අනිවාර්යයෙන්ම අස්වැන්නේ කඩා වැටීමක් නිශ්චිත වශයෙන්ම සිදු වෙනවා. එසේ සිදු වුණා කියලා මා කියන්නේ කිසිම ආකාරයකින් සහල් හිඟයක් නැත්නම් සාගත මට්ටමකට රටපත් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. අපිට ඉතා පහසුවෙන් සහල් ආනයනය කරන්න පුළුවන්. ඒ සඳහා ඉතා පැහැදිලි පූර්වාදර්ශ තිබෙනවා. අපි දන්නවා පසුගිය දශකය සැලකුවට පස්සේ 2017 වර්ෂයේ තමයි මහකන්නයක විශාලම කඩාවැටීම සිදු වුණේ. මේ මහකන්නේ අපිට ලබා ගන්න පුළුවන් වුණේ වී මෙට්‍රික් ටොන් 14 ලක්ෂයක් පමණයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 50% විතර අඩුවීමක්. ඒ නිසා අපිට සිදු වුණා 2017 වර්ෂයේදී සහල් මෙට්‍රික් ටොන් 7,48,000ක් ආනයනය කරන්න. මේ අනුව 2017 වර්ෂයේ අපිට සහල් ආනයනය කරන්න ඩොලර් මිලියන 300.9ක් වියදම් කරන්න සිදු වුණා. ඊට පස්සේ අපි දැක්ක එවැනිම අවස්ථාවක් 2022 වර්ෂයේදී 2022 වර්ෂය කියලා කියන්නේ පොහොර තහනමින් පස්සේ ඇතිවෙච්ච මහකන්නය. ඒ මහකන්නය දැවැන්ත විදියට කඩාගෙන වැටුණා. එහි ප්‍රතිඵලයක් විදියට 2022 වර්ෂයේදී අපිට ආනයනය කරන්න වුණා සහල් මෙට්‍රික් ටොන් 7,83,000ක් ඩොලර් මිලියන 292ක් ඩොලර් මිලියන 292ක් අපිට වියදම් කරන්න සිදු වුණා. නමුත් අපි සහල් ආනයනය කරා. මේ සියලු කාරණා සැලකුවට පස්සේ ඉතා පැහැදිලිව අපිට කියන්න පුළුවන් දේ තමයි සහල් ආනයනය කරන්න පුළුවන්. සහල් ආනයනය කළා පාරිභෝගිකයන් මිලියන 22කට ගැටලුවක් ඇති නොවනසේ කටයුතු කරන්න පුළුවන්. හැබැයි
ඒකෙන් අදහස් වෙන්නේ ගොවි පවුල් වී වගාවේ නියැලෙන ගොවි පවුල් ලක්ෂ 21කට සාධාරණයක් වෙනවා කියලා. එනිසා මේ මොහොතේ සලකා බලන්න ඕන ඒ ගොවි පවුල් ලක්ෂ 21 නැවත නගා සිටුවීමේ ක්‍රමවේදයකට ආණ්ඩුව ගමන් කිරීම.